ඒලෙවල් සයින්ස් කරහම ඕනම තැනක ජොබ් තියෙනවා කියලා කියනවානේ. එතකොට දැන් මේ ඇත්තටම සයින්ස් කරපු ළමයෙක්ට ඕනම තැනක ජොබ් තියෙනවද? එතකොට ආෆ්ටර් A level වලින් පස්සේ කැම්පස් යන්න ඕනේද සයින්ස් කරපු ළමයට ජොබ් එකක් හොයාගන්න? ඔව් කැම්පස් යන්න ඕනේ නෑ සයින්ස් වලින් ජොබ් එකක් කරන්න. මම මෙහෙම කිව්වොත් ඔයාලා ජොබ් එක කරන ගමන් තව අයට ජොබ් පාත් එකක් හදලා දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කිව්වොත්. ආෆ්ටර් ලෙවල්ස් වලින් පස්සේ ගොඩක් ළමයි කරන්නේ කැම්පස් සිලෙක්ට් වුණු අයට නම් ප්‍රශ්න නැහැ. ඒගොල්ලෝ කැම්පස් යනවා. නමුත් කැම්පස් මිස් වුණු අය තමන්ගේ හින ඔක්කොම අතහැරලා පොඩි සැලරි එකකට ජොබ් එක කරනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ එතනින් එහාට හයර් ස්ටඩීස් බ්‍රේක් කරන එක තමයි යූෂුවලි කරන්නේ. හරි. එතකොට මේකට දැන් දෙන්න පුළුවන් සොලියුෂන්ස් කීපයක් තියෙනවානේ. හොඳම සොලියුෂන්ස්. එතකොට දෙන්න පුළුවන් එක හොඳ සොලියුෂන් එකක් කියන්න පුළුවන්ද? මේකට දෙන්න පුළුවන් සොලියුෂන් කීපයක් තියෙනවා. හැබැයි මේකට මම දෙන හොඳම සොලියුෂන් එක තමයි ෆාමසි ෆීල්ඩ් එක කියන්නේ. මොකද මේක හිඩන් ෆීල්ඩ් එකක්. කවුරුත් මේක ගැන වැඩි අවබෝධයක් නැහැ. අද වෙනකොට ලෝකයේ මේ ෆාමසි ෆීල්ඩ් එක සහ ෆාමසිස්ට් කියන ජොබ් රෝල් එක ගොඩක් ඩිමාන්ඩ් ඒ වගේම වැලියබල් ජොබ් පොසිෂන් එකක් වගේම ෆීල්ඩ් එකක් වෙලා තියෙනවා. එතකොට මේ ෆාමසි ෆීල්ඩ් එක ඇතුලේ තියෙන ජොබ් ඔපචුනිටිස් මොනවද? ෆාමසි ෆීල්ඩ් එක ඇතුලේ තියෙන ජොබ් ඔපචුනිටිස් ගත්තොත් එහෙම ඒකේ ගොඩක් උඩින්ම තියෙන ජොබ් පොසිෂන් එක තමයි ෆාමසිස්ට් කියන්නේ. ඒ වගේම තමයි අපිට හෝල්සේල් වලට එන්ට වෙන්නත් මේකින් අපිට පුළුවන්. ඒ වගේම තමන්ට කියලා ෆාමසි එකක් ඕපන් කරන්න බලාගෙන ඉන්නවා නම් ඒගොල්ලන්ටත් මේ ෆීල්ඩ් එකට එන එක ගොඩක් වටිනවා. එතකොට මේ ෆාමසි ෆීල්ඩ් එකට එන්ට වෙනකොට අපි සර්ටිෆිකේට් එකක් හරි එතකොට ලයිසන්ස් එකක් හරි අරගෙන ක්වොලිෆයිඩ් වෙන්න ඕනේ නේද අනිවාර්යයෙන්ම? ඔව් අනිවාර්යයෙන්ම මේ ෆීල්ඩ් එකට එද්දි ක්වොලිෆයිඩ් වෙන්න ඕනේ. හේතුව අපි මිනිස්සු එක්ක තමයි ගනුදෙනු කරන්නේ. ඒතකොට මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට අපි ඒගොල්ලෝ එක්ක බෙහෙත් තමයි හුවමාරු කරගන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ඒ කෙනා ක්වොලිෆයිඩ් වගේම ඒ කෙනාට ලයිසන් එකක් තියෙන එක අනිවාර්යයි මේ ෆීල්ඩ් එකේ. හරි. එතකොට ආ කියන්නේ තමන් වගේම තමන්ගේ දෙමව්පියන්වත් ප්‍රවුඩ් කරන්න පුළුවන් හොඳ ෆීල්ඩ් එකක් කියලා තමයි මේ ෆාමසි ෆීල්ඩ් එක නේද? ඔව් අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද අද වෙනකොට මේක ඩිමාන්ඩ් එක ලෝකේ පුරාම වැඩි වෙලා තියෙනවා. එතකොට ඔයාට වගේම ඔයාගේ පවුලේ අයටත් ඔයාගෙන කිසිම පසුතැවිල්ලක් නැතුව ඔයාට ඉස්සරහට වගේ හයර් ස්ටඩීස් වගේම ඔයාගේ ජොබ් එකත් මේ විදිහට කරගෙන යන්න පුළුවන් ආසාවෙන්. මේ ෆාමසි ෆීල්ඩ් එකේ තියෙන ඉහළම ජොබ් පොසිෂන් එකක් තමයි ෆාමසිස්ට් කියන්නේ. මට කියන්න පුළුවන්ද කොහොමද ෆාමසිස්ට් කෙනෙක් වෙන්නේ කියලා? ෆාමසිස්ට් කෙනෙක් කියන්නේ ලීඩින් වගේම රෙස්පොන්සිබල් කැරක්ටර් එකක්. ඉතින් කොහොමද ෆාමසිස්ට් කෙනෙක් වෙන්නේ? කොහොමද ෆාමසි ෆීල්ඩ් එකට එන්ටර් වෙන්නේ කියන එක අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා. ඉතින් ඒ වගේ විස්තර දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න.